හැමදෙනාටම අයුබෝවන්. මේ අවස්ථාවේ මුළු ලංකාවම ඛේදවාචකයට ලක් කරලා ඉන්න ලාවක බදුල්ල කියන්නේ ලොකුම අනතුරකට පත්වෙච්ච ප්‍රදේශයක්. ඉතින් බදුල්ල පස්සර පාරමී යන්නේ අපේ ගමක් ඇතුළට ගිහිල්ලා බලනකොට කියන්න බෑ. ඉතින් මිනිස්සුන්ට වෙන්න තියෙන හැමදේම විනාශ වෙලා තියෙන්නේ. ඔය පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය කියන්නේ ඉතින් ගොඩක් කෘෂිකාර්මිකව ජීවත් වෙච්ච මිනිස්සු ඉන්න ප්‍රදේශයක්. වෙන්න තියෙන හැමදේම වෙලා ඉවරයි බදුල්ලට. බලනකොට පාරවල් මේ පස්සර පාර බදුල්ල ඉතලා පස්සර පාර මොණ්ඩාගලට යන පාර පාරයින් නම් මේ වගේ නාය ඇවිල්ලා තියෙනවා. විශාල පස් කඳු කඩා වැටිලා අලුතෙන් හදපු පාරක්. මේ පාර නම් යන්න හරි තියෙනවා. මහියංගනේ පාරේ යන්නත් බෑ. ඒ තරම් විනාශයක් කරලා තින්නේ. අපි ඉතින් ගමක් ඇතුළට ගිහිල්ලා චුට්ටක් බලන්න හිතුවා කොහොමද කියලා තත්ත්වය. පාරවල් ටික ඔක්කොම විනාශ වෙලා මේවා සංවර්ධනය වෙලා යන්න ගොඩ කාලයක් ඉතින් රජය මැදිහත් වෙන්න ඕනේ. මේනකොට මිනිස්සුන්ට පාරවල් නේ ආහාර පාන පිළිබඳව තමයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඒවත් හම්බ වෙනවා ගම් ඇතුළට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. පාරයින් ඉන්න තැන් වලට නම් කට්ටිය ගිහිල්ලා දෙනවා. ගම් ඇතුළට දැන් තමයි යන්නේ. දවසක් කමාරක් ගියට පස්සේ තමයි ගම් ඇතුළට යන්නේ. ඉතින් බොහොම කෘෂිකාර්මික ජීවන රටාවක් ගෙනිච්ච පැත්තක් සියල්ල අඩපණ වෙලා තියෙන්නේ. මේ හිතන්න බැරි තැන් වල තමයි මේ විදිහට ලොකුවට නාය කියලා තියෙන්නේ. ඉතින් මේ ස්ථානවල කුඩා අවුරුදු එකමාරක් විතර බබෙකුත් නැතිලා තියෙනවා. ඉතින් අදවත කීරි ගහන කතන්දර තියෙන්නේ මේ මාසේ. සමහරුන්ගේ පවුල් පිටින් යට වෙලා කෙවල් තිබ්බ තැනක්වත් හොයාගන්න බෑ. හිතාගන්න බෑ මේ විශාල ගල් මේවා සාමාන්‍යයෙන් ලොකු යන්ත්‍ර වලටත් තල්ලු කරලා අයින් කරන්න බැරි ගල්. සමස්තම ජන ජීවිතේම ඩාලිලා තින්නේ සියල්ල වෙලා. ඉතින් මෙහෙම ඛේදවාචකයක් අපි දන්න ඉතිහාසයක් තුළ වෙලා නැහැ. කඳුකරය සම්පූර්ණ බදුල්ලේ 68%ක් විතර රතු නිවේදන නිකුත් කරලා තියෙන මේ ප්‍රදේශයට. ප්‍රාදේශීය සභාවල් සියලුම දේවල් මොනවද කරන්න ඕන කියලා සිතගෙන මෙතන තට්ටු 3ක ගයක් ගිහිල්ලා තින්නේ. ජීවිත මුල් පවුලක් එමට වෙලා කුඩා දරුවෙකුත් එක්කම. ඉතින් මේ පස් කඳු අස්සේ තාම මල සිරුරු තියෙනවා. පුදුම ඛේදවාචක. ඉතින් සම්පූර්ණ පස් කඳු ඇවිල්ලා පාරට හිතාගන්න බැරි තරම්. දැන් නම් මේ බදුල්ල රාජ්‍ය තන්ත්‍රයක තුළ පාරවල් අයින් කරලා යන්න පුළුවන් තත්ත්වයට පත් වෙලා අයින් කරලා තියෙන්නේ. ඉතින් මේ ඇතුල් පාරක්. මේ කුඹුරු සම්පූර්ණ කුඹුරු විනාශ වෙලා තියෙන වතුර ඇවිල්ලා මේ මිනිස්සුන්ගේ අලුත් කාර් මේ ගෙවල් පිටින් යටට තියෙන මෙතනින් පාර කැඩිලා මේ තමයි ගම් ඇතුලේ තියෙන ඇත්ත තත්ත්වය. මිනිස්සු මේ වගේ තියෙනකොට මේක මේ මිනිස්සු දොරවල් කඩාගෙන තමයි මිනිස්සු එළියට එහෙම ඇවිල්ලා තියෙන්නේ. සම්පූර්ණ මඩවලින් ගෙවල් අස්සේ පිරීලා තියෙන්නේ. විශාල මේ ප්‍රදේශවල ඉතින් පස්සර මේ ප්‍රදේශවල ගම්මිරිස් කුරුන් ගම්මිරිස් තේ වී පුවා මේ පින්නේ ඈත කන්දකින් එන වතුර පාරක්. මේවා බලනකොට ඒ දෙපැත්ත ඔක්කොම සුද්ධ වෙන්නම ඇවිල්ලා තියෙන්නේ. විදුලිය සියලුම දේවල් අඩපණ වෙලා තියෙනවා. ඉතින් මේවා යථාර්ථයට පත් කරන්න තව බොහෝ කාලයක් ඇයි. මේ පැත්ත ඇත්තම ඉතින් මේ පාර මෙතනින් සම්පූර්ණව කැඩලා තියෙනවා. මෙතන
මෙතනින් එහාට කිසිම වාහනයකට යන්න බැරි තත්ත්වයක්. මිනිස්සු එකතු වෙලා ඉතින් තමන්ගේ පාරවල් තමන් හදා ගන්නවා. අසරණ වුණත් මිනිස්සු සමහරුන්ගේ පවුල් පිටින් වැළලීලා නමුත් ඒ මිනිස්සු සාමාන්‍ය ජන ජීවිතයට හුරු වෙන්න එයාලා උත්සාහය කරනවා. ඉතින් මේ පැත්තේ මිනිස්සු කාටවත් අතපාලා ජීවත් වෙච්ච මිනිස්සු නෙවෙයි. ග්‍රාමීයයි, ඒනට හරි ශාස්ත්‍රීයයි, කණ්ඩ බොණ්ඩ හැමදේම තිබිච්ච මිනිස්සු 20-30ක් ආවත් 3-4 වෙලක් කන්න දෙන්න පුළුවන් මිනිස්සු අද කොහෙන්වත් එන බත් පැකට් එකක් වෙනුවෙන් බලාගෙන ඉන්න තත්ත්වවලලා. ස්වභාව දහම් තමයි මිනිස්සු අසරණ වෙන කොච්චර දේවල් තිබ්බත් ඉතින් මේ පාරේ බස් එක නැවතිලා තියෙනවා. බස් එක ගන්න නම් පාර හැදෙන්න ඕනි. මිනිස්සු එකතු වෙලා මෙතනින් එහාට යන්න පාර හදනවා. ඉතින් මේ මිනිස්සුන්ගේ උත්සාහය, ධෛර්යය මේ තමයි ලංකාවේ තියෙන මිනිස්සුන්ගේ එකමුතුකම. කිසිම තැනක මිනිස්සු බඩගින්නේ ඉන්න දෙන්නේ නැහැ. මේ කොහොම වතුර පාරද කියලා හිතා ගන්න බෑ. ඉතින් ඇවිල්ලා තියෙන්නේ බලන පැත්තක් සම්පූර්ණම ගල්, හිතා ගන්න බැරි විශාල ගල් ඇවිල්ලා මේ මිනිස්සු එකතු වෙලා පාලමක් හදනවා. මේ මිනිස්සුන්ගේ ධෛර්යය කොච්චරක්ද කියලා කියන්න බැහැ. ලංකාවේ මිනිස්සු හරි පුදුම જાතියක්, කවදාවත් වැටෙන්නේ නැහැ. ඉතින් අපි හිතමු බලමු මිනිස්සු නැගිටින්නේ කොහොමද කියලා. රජෙන් ඉතින් මේ වගේ තැන්වල උපකාර කරන්න ඕනේ. ඇඳිවත විතරක් ඉතුරුච්ච මිනිස්සු එකතු වෙලා ඉතින් හැමදේම ශාස්ත්‍රීය පැත්තක්, සියල්ල තිබිච්ච පැත්තක් අද සියල්ල නැති වෙලා මේ කුඹුරක් යට වෙලා තියෙන්නේ. මේ ඇවිල්ලා තියෙන ගස්, විශාල ගස් සුණුබුන් වෙලා තියෙන්නේ. ඒ තමයි පාරවල් තිබ්බද කියලා හිතා ගන්න බැරි තරම් කොට. මිනිස්සුන්ට මෙහිදී ප්‍රධාන වශයෙන් ගම් ඇතුළට ඕනි පාර. ඒ කට්ටියගේ දළු ටික ගෙනියා ගන්න, ගම් මිරිස් ටික, පුවක් ටික, ඒකට වී ටික, ඒ වගේම ගම් ඇතුළට යන්ත්‍ර සූත්‍රෙන්ද වාහන, බෙහෙත් ඒ වගේ ඉඳ පාරවල් තමයි හැදෙන්න ඕනේ. මේ හොඳ බස් ගිය පාර අද විශාල වතුර පාර. ගම මිනිස්සු ඔක්කොම කොටු වෙලා ඉන්නේ. ඒත් ඒ මිනිස්සුන්ගේ උපරිම උත්සාහයක් තියෙනවා. හිතා ගන්න බැරි ප්‍රමාණයක් ගල් ඇවිල්ලා පාරවල් ඇහිලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම වතුරට තල්ලු කරන අපු ගල්. හැම තැනින්ම වතුරෙනවා. ආයෙ වැස්සොත් එහෙම කියන්න බෑ. හරි අවදිශ්චිතයි. මිනිස්සු කවදාවත් මේ තරම් විශාල ඛේදවාචකයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊනකින්වත් හිතුව නැති මිනිස්සු. මේ ඔක්කොම දාඩිය මහන්සියෙන් ජීවත් වෙච්ච මිනිස්සු. බොහොම සාධාරණව ජීවත් වෙච්ච මිනිස්සු. තමන්ගේ ගොවිතැන් කුඹුරු වත්තු පිටි ඔක්කොම සම්පූර්ණ ජන ජීවිතය අඩාල වෙලා තියෙනවා. ඉතින් මේවල රජයක් වුණත් මැදිහත් වෙන්නේ ඒ පාඩු කොහොමද මේ પરම්පරා ගන්න කුඹුරු අවුරුදු 100-200ක් පරණ කුඹුරු පරණ ඉඩම් මේවා ගිහිල්ලා තියෙන විදියට මේවා ගොඩනගන්නේ කොහොමද? ආයෙ අලි කිසි විදියකින් ගොඩනගන්න බැරි විදියට ගිහිල්ලා තියෙනවා. පුදුම ඛේදවාචකයක්. ඉතින් අපි ඉස්සරහට බලාගෙන ලංකාව ගොඩනගෙන එක හැමෝගෙම සහයෝගයෙන් ස්වභාව දහමත් එක්ක මිනිස්සුන්ට හැප්පෙන්න බෑ.